හරි. එතකොට මේ වර්ගමූලය. වර්ගමූලය ඇයි මිනිස්සු පාවිච්චි කරන්නේ? ඇයි එහෙම දෙයක් මේ ලෝකෙට හඳුන්වා දුන්නේ? ඒ ගැන ප්‍රශ්නයක් නැද්ද ඔයගොල්ලන්ට? මොකද මේක තේරුමක් නැති දෙයක් කියලා සමහරක් අය හිතෙන්න පුළුවන්. මොකද ඔයගොල්ලෝ තාම මේක පාවිච්චි කරන්න දන්නේ නැහනේ. ලග්නෝ ෆයිල් එක දාගන්න. හරිද? ඊට පස්සේ අපි වර්ගමූලය කියලා කියන්නේ මං කිව්ව කොහොමද කියලා වර්ගය කියන එකේ අනිත් පැත්ත. පැහැදිලිද? වර්ගය කියන එකේ අනිත් පැත්ත තමයි වර්ගමූලය. ඊට පස්සේ සමීකරණ එක මෙහෙම තිබ්බොත් හතරේ වර්ගය හතරේ වර්ග මූලය කියලා තිබ්බොත් අපිට මේ දෙක කපලා දාන්න පුළුවන්. පැහැදිලිද? කොහොමද මේ වෙන්නේ? තේරුම් නැද්ද? ඒ ජොයින් වෙන අමාරු කියනවනේ අනික් කට්ටියන්ට. මොකද චුට්ටක් ඉන්න බලන්න නේද? හරි. ඒක චුට්ටක් බලන්න. පුළුවන් නම් හරියයි කනෙක්ෂන් එකක් තියෙනවා තේ. හරිද? ඊට පස්සේ වර්ගය කියන්නේ මම කීවා වර්ගයක් කියන්නේ යම් කිසි සංඛ්‍යාවක් ඕනම සංඛ්‍යාවක් ඒ සංඛ්‍යාවෙම ගුණ වුණොත් අපිට ඒක වර්ගයක් කියලා ලියන්න පුළුවන්. දෙක වාරයක් දෙක සමාන දෙකේ වර්ගය. ඊට පස්සේ තුන් වාරයක් තුන අපිට ලියන්න පුළුවන් තුනේ වර්ගය කියලා. Beauty Baba, and හරි. දැන් හරි. ඊට පස්සේ දෙක වාරයක් දෙක කියන්නේ මොකද්ද? හතර. ඒ කියන්නේ දෙකේ වර්ගය හතරයි කියන එක. පැහැදිලිද? තුන් වාරයක් තුන නවයයි. ඒ කියන්නේ තුනේ වර්ගය කියන එක නවයයි කියන එක. තුන් වාරයක් තුන සමානයි තුනේ වර්ගය. ඒක සමානයි නවය. හතර කියන එක ගත්තොත්. හතර වාරයක් හතර සමානයි හතරේ වර්ගය. හතරේ වර්ගය කියන්නේ මොකද්ද? හතර වර්ගය කියන්නේ හතර වරක් හතර. හතර වරක් හතර කීයද? 16යි. දැන් යම් කිසි දෙයක් පැහැදිලිද? අපි දැන් කතා කරේ වර්ග මූලය නෙමෙයි වර්ගය ගැන. මොකද වර්ග මූලය ගැන කතා කරන්න නම් වර්ගය ගැන කතා කරලා ඉන්න ඕනේ. පැහැදිලිද? දැන් මොකද කතා කරන්නේ? ඊට පස්සේ මම දැන් යනවා වර්ග මූලය ගැන කතා කරන්න. දැන් තමයි පාඩමට එන්නේ. හරිද? අපි මේකට ගත්ත ඉලක්කම් ටික මේ ටිකට. හතර 9 16. ඒ ටික මම වෙනම ලියාගත්තා. ඊට පස්සේ මම කරන වැඩේ මේ වර්ග මූලය කියන එක මේකට ඇප්ලයි කරනවා. ඒ කියන්නේ මේ ටිකට ආදේශ කරන්න යන්නේ. අපි බලමු මේ ඉලක්කම් වලට වර්ග මූලය ආදේශ කරාම මොකද්ද වෙන්නේ කියලා. අපි දැන් දන්නවා වර්ගය ආදේශ කරාම වර්ගයක් කියන්නේ
යම් කිසි සංඛ්‍යාවක වර්ගයක් කියන්නේ ඒ සංඛ්‍යාවම දෙගුණය. දෙගුණ නෙමෙයි ඒ සංඛ්‍යාවම ගුණාම නගය තමයි වර්ගය කියන්නේ. දැන් වර්ග මූලය කියන එක ගත්තොත් වර්ග මූලය කියන එක මෙන්න මෙහෙමයි ලියන්නේ. අපි දන්නා බෙදීම කියන එක බෙදීම පාවිච්චි කරන්නේ මෙන්න මේ විදිහටනේ. මේක බෙදීම. ඒකට මෙන්න මේ වගේ කැලක් දානවා. ඉස්සරහින් මෙන්න මේ වගේ පොඩි තුඩක් දානවා. එතකොට මේක අපි කියන වර්ග මූලය කියලා. මේක තමයි වර්ග මූලයේ සංකේතය. හරිද? මේක තමයි වර්ග මූලයේ සංකේතය. මම ඔයාලට නෝට් එකක් දාගන්න පොඩි වෙලාවක් දෙන්නම්. එතකන් අහන් ඉන්න හොඳේ. මෙන්න මේක තමයි සංකේතය මම ඔයාලට කියනවා. ඊට පස්සේ 9 කියන එකටත් මම වර්ග මූලය ආදේශ කරනවා. 16 කියන එකටත් මම වර්ග මූලය ආදේශ කරනවා. ඊට පස්සේ ඔයාලා තාම දන්නේ නැහැ. යම් කිසි සංඛ්‍යාවක වර්ග මූලය හොයන්න ඔයාලා තාම දන්නේ නැහැ. නේද? ඒ දන්නේ නැති හින්දා තමයි මේ වර්ග මූලය කියන පාඩම තියෙන්නේ. හැබැයි ඔයාලා ඒක තාම දන්නේ නැති වුණාට මම ඔයාලට මේ සංඛ්‍යාව වල වර්ගමූලය දාපුවාම මොකද්ද වෙන්නේ කියන එක පෙන්වන්නම්. ඒක උනේ කොහොමද කියලා එච්චර හිතන්න එපා. මම මේ පාඩම අන්තිමේට වර්ගමූලය හොයන්න කියලා දෙනවා. මම දැන් පෙන්වන්න යන්නේ සංඛ්‍යාව වල වර්ගමූලය දැම්මහම මොකද්ද වෙන්නේ කියලා ඔප්පු කරන එක. හතරේ වර්ගමූලය. හතරේ වර්ගමූලය කියන්නේ 2යි. හතරේ වර්ගමූලය කියන්නේ එතකොට 9 වර්ගමූලය 3යි කියලා එනවා. 16 වර්ගමූලය 4යි කියලා එනවා. මොකද්ද මේ ආපු උත්තර ටික? මම කොහෙන්ද ආවේ? මේ වගේ මේ 16 වර්ගමූලය 4යි කියන්නේ යම් කිසි පදනමක් තියෙන්න ඕනේ. මොකද්ද ඒ පදනම? ඒක චුට්ටක් ඔළුවට දාලා යන්න. ඒක චුට්ටක් ඔළුවට දාලා පාඩමට බහින්න. හරිද? මේ පදනම ඔළුවට දාගත්තාම ලේසි. නැත්නම් මේ වර්ගමූලය හොයන්න ගණිතයේ ක්‍රමයක් තියෙනවා. ඔයාලට ඒ ක්‍රමය තියෙනවා. බෙදීමේ ක්‍රමය කියලා ධන සංඛ්‍යාව වර්ගමූලය සෙවීම කියලා බෙදීමේ ක්‍රමයක් යටතේ නම් කිසි ක්‍රමයක් තියෙනවා. එහෙම ගණන් හැදුවත් මේ පදනම ඔළුවට ගියේ නැත්තම් තේරුමක් නැහැ. මම දැන් කියලා දෙන්න යන්නේ වර්ගමූලය කියන එකේ තියරි එක. පදනම. මේ පදනම ඔළුවට දාගන්න. හින්දා දැන් හොඳට අහගන්න. හරිද? මේක මිස්සම ටුක්ටක් අමාරු වෙයි. මම ඔයාලට කලින් කියවනේ. කලින් මම ඔයාලට වර්ගය කියන එකේ පදනම ඔළුවට දැම්මා. පැහැදිලිද? වර්ගය කියන එකේ පදනම ඔළුවට දැම්මා. දැන් වර්ග මූලය කියන එකේ පදනම ඔළුවට දාන්න යන්නේ. හොඳට බලා ගන්න. හරිද? දැන් මෙන්න මේ වගේ ඉලක්කම් ටිකක් කියනවා. 4 වර්ගමූලය සමානයි 2 කියලා මම ලියලා තියෙනවා. මෙතන මම ලියලා තියෙනවා 9 වර්ගමූලය සමානයි 3 කියලා. මෙතන මම ලියලා තියෙනවා 16 වර්ගමූලය සමානයි 4 කියලා. මෙන්න මේ විදිහට තමයි වර්ගමූල ලියන්නේ. ඔන්න උඹිරි කරලා ගත්තා. එන්න මෙන්න. හරි. මම දැන් මේ 3 කියන එක අරගෙන පෙන්නනවා මේ කොහොමද ආවේ කියලා. මට චුට්ටක් කියන්න 9 කියන එක කීයේ වර්ග පදයේද? 9 කියන එක කීවෙනි පදයේ වර්ග පදයේද? මම කලින් කීවා 9 කියන එක. 9 හැදෙන්නේ කීවෙනි ඉලක්කම් දෙක ගුණ වුණාමද?
තුන් වරක් තුන නේද? මේක හැදෙන්නේ තුන් වරක් තුන කියලා නේද? පැහැදිලි. මතකද කලින් ආවා. මේ නිකන්. තුන් වරක් තුන සමානයි 9. ඒ කියන්නේ තුනේ වර්ගය. කොහොම එකක් ආව මතක නැද්ද? මෙතනදී ආවා දෙවාරයක් දෙක. ඒ කියන්නේ දෙකේ වර්ගය 4යි කියලා ආවා. 16 කියන එකට අපිට ආවා 4 වාරයක් 4. ඒ කියන්නේ 4 වර්ගය. 4 වර්ගය 16 කියලා ආවා. මෙන්න මෙහෙම දැන් කලින් ආව නේද? මතකද? මතක නැත්තම් මම ආයෙත් කියලා දෙන්නම්. ආගන්න. 4 කියන ඉලක්කමේ වර්ගපදය. 4 කියන ඉලක්කමේ වර්ගපදය. ඒ කියන්නේ 4 වරක් 4. 4 වාරයක් 4 සමානයි 16. පැහැදිලිද? 4 වාරක් 4 සමානයි 16. ඊට පස්සේ මම දැන් 4 කියන එකට වර්ග 4 කියන එක මම වර්ග කරානේ. වර්ග කරනවා කියන්නේ ඒ සංඛ්‍යාවම ආයෙ පාර ගුණ කරනවා. 4 කියන එක ඒ සංඛ්‍යාවෙන් ආයෙ පාර ගුණ කරලා මම මේක වර්ග කරලා තියෙනවා. වර්ග කරලා ඒකේ උත්තරේ මම 16යි කියලා අරන් තියෙනවා. පැහැදිලිද? ඔයා කොහොමද ආයෙ ගාණක් හදාගෙන යද්දි මේ 16 කියන එක 4 කරගන්නේ? ඒකට තමයි මෙන්න මේ වර්ගමූලය පාවිච්චි කරන්නේ. දැන් පැහැදිලිද? ඇයි අපි වර්ගමූලය පාවිච්චි කරන්නේ කියලා? හරි සංඛ්‍යාවක් සරල කරගන්න අපිට වර්ගමූලය පාවිච්චි කරන්න පුළුවන්. අන්න ඒ වගේ තැන් වලට තමයි මේ පාවිච්චි කරන්නේ. එහෙම කියලා දෙන්න හිතාගන්න. හරිද? තාම තේරුම් නැද්ද? මම ආයෙ පාරක් කියලා දෙන්නම්. මොකද මේ පදනම ගොඩක් වටිනවා ඒක. අපි කලින් සටහනේදී මම කීවා යම්කිසි සංඛ්‍යාවක වර්ගය කියන්නේ ඒ සංඛ්‍යාව එම සංඛ්‍යාවෙන්ම. කියන්නේ දෙක කියන එක දෙකෙන්ම. තුන කියන එක තුනෙන්ම. හතර කියන එක හතරෙන්ම ගුණ වුණාම එන අගයට තමයි අපි කියන්නේ වර්ග සංඛ්‍යාව කියලා. දෙකේ වර්ගය 4යි. තුනේ වර්ගය 9යි. හතරේ වර්ගය 16යි. ඊට පස්සේ මම මේ 16 කියන එක ගත්තා. 16 කියන එක අරගෙන මම ඒකට වර්ග මූලය කියන එක දැම්මා. වර්ග මූලය කියන එකෙන් කරන්නේ යම්කිසි සංඛ්‍යාවක් ඒ මොකක් කරේ ඉලක්කම් දෙකකින් එකම ඉලක්කම් දෙකකින් ගුණ වෙලා තියෙනවා නම් ඒ ගුණ වෙලා තියෙන ඉලක්කම හොයන එක තමයි වර්ගමූලයෙන් කරන්නේ. ඒ කියන්නේ මම මේ ගානට ආදේශ කරලා කිව්වොත් 9 කියන එක දැන්ව 9 කියන ඉලක්කම මොකක් හරි එකම සංඛ්‍යා දෙකකින් ගුණ වෙලා තමයි හැදෙන්නේ. ඒ ගුණ වෙන සංඛ්‍යාව හොයන විදිය තමයි වර්ගමූලය කියන එක. 9 කියන එක හැදුනේ මොන සංඛ්‍යාව ගුණ වෙලාද? ඒ කියන්නේ මොකක් හරි ගුණ කිරීමකින් 9 කියන එක හැදෙන්නත් ඕනේ. ඒ ගුණ කිරීම වල ලක් වෙන පද දෙක සමාන වෙන්නත් ඕනේ. ඒ කියන්නේ එකම පද දෙක වෙන්නත් ඕනේ. අන්න ඒක වැඩි දේ තමයි මේ වර්ගමූලය කියලා කියන්නේ. පැහැදිලිද? ඕක පැහැදිලි උන්නතවට කමක් නැහැ. පොඩි පදනමක් තියෙන්නේ. ওই පදනම තේරෙනවා. ගානක් දෙකක් හතරදී ওই පදනම තේරෙනවා. දැන් යන් පාඩමට. මේ චුට්ට පොඩ්ඩක් ලියා ගන්න. හරි. මේක ලියා ගන්න බා. මුලින්ම ලියා ගන්න වර්ගමූලය කියලා දාගන්න. වර්ගමූලය කියලා දාගෙන ඔයා ලියා ගන්න වර්ගමූලය කරුණම් ඕනේ. මෙන්න මේ ටික ලියා ගන්නකො. මම මේ බෝඩ් එකේ ලියලා තියෙන ටික ලියා ගන්න.
හරි. දැන් පාඩමට යන්න. ඊට පස්සේ මේ විදිහට බැලුවොත් අපිට ගොඩක් සංඛ්‍යාවලට වර්ගමූලය කියන එක හෙව්ව හැකි. එතකොට 4 කියන ඉලක්කමට 4ට වර්ගමූලය 2 කියලා ගත්ත හැකි. ආයි 9ට වර්ගමූලය 3 කියලා ගත්ත හැකි. 4ට වර්ගමූලය 2 කියලා ගත්තේ දෙවරක් 2 තමයි 4 වෙන්නේ. දෙවරක් 2 තමයි 4 වෙන්නේ. දෙවරක් 2 තමයි 4 වෙන්නේ. එතකොට දෙකේ 4ේ වර්ගමූලය 2 කියලා ගන්න පුළුවන්. ඊට මෙතනදී 3ේ 9 වර්ගමූලය 3 කියලා ගත්ත හැකි. මොකද 3 වරක් 3 තමයි 9 වෙන්නේ. පැහැදිලිද? ඊට පස්සේ 16 වර්ගමූලය 4 කියලා ගත්ත හැකි. මොකද 4 වරක් 4 තමයි 16 වෙන්නේ. ආයි කියන්නම් 16 වර්ගමූලය 4 කියලා ගන්න පුළුවන්. 16 වර්ගමූලය 4 කියලා ගන්න පුළුවන්. මොකද 4 වාරයක් 4 තමයි 16 වෙන්නේ. එතකොට 5 වර්ගමූලය මට චුට්ටක් නෑ 5 නෑ මට චුට්ටක් කියන්න 25 වර්ගමූලය මොකක්ද කියලා. 25 වර්ගමූලය 25 වර්ගමූලය කියන්නේ එතනක පේනවනේ. හ්ම්. 25 වර්ගමූලය කියන්නේ මොකක්ද හිතෙන්නේ? 4 වාරයක් 4 16යි. ඊට පස්සේ බලමු. අපි දැන් දෙවාරයක් 2 4යි කියලා ගත්තා. 3 වරක් 3 9යි කියලා ගත්තා. 4 වරක් 4 16යි කියලා ගත්තා. අපි නිකන් බලමු 5 වරක් 5 කීයද කියලා. 5 වරක් 5 කීයද? 25යි. ඒ කියන්නේ 25 වර්ගමූලය මොකද්ද? 25 හැදෙන්නේ කොහොමද? 5 ගොඩක් හරියම 5. ඒ කියන්නේ 5 වර්ගය තමයි 25 වෙන්නේ. මෙතන සමාන ලකුණු නෙවෙයි ඉන්නේ. හොඳේ. ඉතින් ඊතරක් දාගන්න. මොකද ඒක සමාන වෙන්නේ නැහැ. හරි මට මේකට සමාන කරනවා වෙන්නේ. ඊට පස්සේ 4ට හරි. ඒ ටික හරි. මුතෙන් දී කරේ ඉන්නේ. ඒ ටික සමානයි. හ්ම්. සමාන ලකුණු දාද්දි බලාගෙන දාන්න. ප්‍රශ්න තියෙන්නේ. හරි යන්න පාඩමට. ඊට පස්සේ අපිට පේනවා හැම සංඛ්‍යාවකටම වගේ හැම ධන සංඛ්‍යාවකටම වගේ වර්ගපදයක් තියෙනවා. එක ගත්තොත් එකට වර්ගයක් තියෙනවා. එක් වරක් එක එකයි කියලා ගන්න පුළුවන්. දෙක කියන එකට වර්ග සංඛ්‍යාවක් ගත්තොත් දෙවරක් 2 4යි කියලා ගන්න පුළුවන්. කොහොමම අපිට 100 වර්ගමූලය ගත්තොත් 100 වරක් 100 10 10 කියලා ගන්න පුළුවන්. ඒත් හැම සංඛ්‍යාවකටම වර්ගමූලයක් තියනවාද?
අපිට දැන් මෙතනින් පෙවුණා හැම සංඛ්‍යාවකටම වර්ග පදයක් තියෙනවා. වර්ග පදයක් කියන්නේ මේ දෙවාරයක් දෙක හතරයි කියලා ගන්න පුළුවන්. අන්න එක තමයි. දෙකේ වර්ගය හතරයි කියලා ගන්න පුළුවන්. තුනේ වර්ගය 9 කියලා ගන්න පුළුවන්. ඒ කියන්නේ හැම සංඛ්‍යාවකටම වර්ග සංඛ්‍යාවක් තියෙනවා. පැහැදිලිද? හැම සංඛ්‍යාවකටම වර්ග සංඛ්‍යාවක් තියෙනවා. ඒත් හැම සංඛ්‍යාවකටම වර්ගමූලයක් තියෙනවාද? ඔන්න ඕක ගැන තමයි දැන් කතා කරන්න ඕන. හැම සංඛ්‍යාවකටම වර්ගපදයක් තිබ්බට හැම සංඛ්‍යාවකටම වර්ගමූලයක් තියෙනවා. ටක් කල්පනා කරන්න. දැන් මෙතන බලන්න මේ 16යි 25යි අතර ගන්න. 16යි 25යි අතර සංඛ්‍යා ගොඩක් තියෙනවා. 17 18 19 20 21 22 23 24 කියලා සංඛ්‍යා කීපයක් තියෙනවා. මේ හැම සංඛ්‍යාවකටම වර්ගමූලයක් තියෙනවා. හැබැයි ඒ සංඛ්‍යාවකට වර්ග සංඛ්‍යා තියෙනවා. 25 වර්ගය 625 කියලා ගන්න පුළුවන්. පැහැදිලිද? ඊට පස්සේ 16 වර්ගය 256 කියලා ගන්න පුළුවන්. ආයෙ ගත්තොත් 9 දෙකේ 9 වර්ගය 81. 9 වර්ගය 81 කියලා ගන්න පුළුවන් ආයෙත්. පැහැදිලිද? ඊට පස්සේ මේ දෙක අතර සංඛ්‍යා තියෙනවනේ අපි ගමු 17. 17 නේද? 17 කියන්නේ 290 296 299යි. 17 වර්ගයේ 297 කියලා ගන්න පුළුවන්. ඊට පස්සේ ආයේ 18 ගත්තොත් 324යි වගේ ගන්න පුළුවන්. පැහැදිලිද? ඒ කියන්නේ හැම සංඛ්‍යාවකටම වර්ග සංඛ්‍යාවක් තියෙනවා. නමුත් මේ හැම සංඛ්‍යාවකටම වර්ග මූලයක් තියෙනවාද? වර්ග මූලයක් තියෙන්න පුළුවන් හැබැයි පූර්ණ සංඛ්‍යා වලින් නෙමෙයි. උදාහරණයක් විදිහට මම 17 වර්ග මූලය ගන්නවා. 17 වර්ග මූලය මම සාමාන්‍යයෙන් ගත්තොත් දෙන්නේ 4.0 ගාණක්. හරිද? ගණනය කිරීම කරලා ගත්තොත් එන්නේ හරියටම 4.12යි. 4.12 කියලා තමයි එන්නේ. ගණන් කරලා ගණනය කිරීම කරලා ගත්තොත්. පැහැදිලිද? එතකොට අපිට පේනවා හැම පූර්ණ සංඛ්‍යාවකටම වර්ග සංඛ්‍යාවක් තිබ්බට ඔන්න කිව්වේ හැම පූර්ණ සංඛ්‍යාවකටම වර්ග සංඛ්‍යාවක් තිබ්බට. ඒ කියන්නේ මෙහෙමයි. තේරෙන සිංහලෙන් කිව්වොත් ලොකු ලොකු දේවල් නැතුව පූර්ණ සංඛ්‍යා කියන්නේ 1 2 3 4 5 6 7 8 වගේ දශම නැතුව භාග නැතුව තියෙන සංඛ්‍යාව. පූර්ණ සංඛ්‍යාවට උදාහරණ විදිහට 1 2 3 4 5 6 7 8 9 10 ඉව ගන්න පුළුවන්. හැම මම දැන් කීව එක හැම පූර්ණ සංඛ්‍යාවකටම වර්ග පදයක් තියෙනවා. ඒ කියන්නේ මෙන්න මේක. 3 කියන එක ගත්තොත් 3 වරක් 3 කියන එකට අගයක් තියෙනවා. 4 කියන එක ගත්තොත් 4 වරක් 4 කියන එකට අගයක් තියෙනවා. මොකක්ද ඒ අගය? 4 වර්ගය. මෙතන ගත්තොත් 3 වර්ගය. 3 වරක් 3 9යි. 4 වරක් 4 16යි. පැහැදිලිද? මම මේ කියලා තියෙන හැම පූර්ණ සංඛ්‍යාවකටම වර්ග සංඛ්‍යාවක් තිබ්බට හැම වර්ග සංඛ්‍යාවකටම පූර්ණ සංඛ්‍යාවක් එන්නේ නැහැ. ඒ කියන්නේ මොකද මේක? මම දැන් ගත්තොත් 9 වර්ග මූලය ප්‍රමාණය 3යි කියලා එනවා. ඒකට මේකට නම් පූර්ණ සංඛ්‍යාවක් නෙමෙයි. මේකට උත්තරේ පූර්ණ සංඛ්‍යාවක් වෙනවා. ඊට පස්සේ මේ 16යි 9යි අතර 16යි 9යි අතර සංඛ්‍යාවක් ගත්තොත් 15 13 ගමු.
13. වර්ගමූල 13. වර්ගමූල 13ට අගයක් එනවද? වර්ගමූල 13ට පූර්ණ සංඛ්‍යා වලින් අගයක් ගන්න පුළුවන්. ඇත්තටම බෑනේ. ටුට්ටක් හිතන්නකෝ. මේ තුනේ වර්ගය ගත්තා අපි හතරේ වර්ගය ගත්තා. පැහැදිලිද? මේ දෙක අතර ආය පූර්ණ සංඛ්‍යා නැහැනේ. ආයෙ තියෙන දශම සංඛ්‍යාව 3.1 3.2 3.4. ඔන්න වගේ දශම සංඛ්‍යාවක් තියෙන්නේ. පැහැදිලිද? ඊපස්සේ මෙතන ගත්තොත් මේ 9යි 16යි අතරනේ 13 තියෙන්නේ. 9 කියන එකයි 16 කියන එකයි අතර මැද්දේ තමයි මේ දෙක අතර මැද්දේ තමයි 13 කියන එක තියෙන්නේ. මේ දෙක අතර මැද්දේ තියෙන්නේ. පැහැදිලිද? 9 ඉඳලා 1 2 9 ඉඳලා 4 පල්ලට එන්න මේ 3 උඩ හරිය යනවා. එහෙම ගියාම තමයි 13 කියන එක හම්බෙන්නේ. 9 10 11 12 13 භාග්‍ය 16 ඉඳලා ගත්තොත් 16 15 14 13 ඔන්න ඔය පිළිවෙලට ගියාම 13 කියන එක හම්බෙන්නේ. එතකොට 13 කියන එකට පූර්ණ සංඛ්‍යාවකින් උත්තරයක් එන්න විදියක් නැහැ. මොකද දැන් මේ සංඛ්‍යා දෙක අතර ඔය 3යි 4යි අතරනේ මේ දෙක උත්තර එන්නේ. ඒ කිව්වේ 3 වර්ගය තමයි 9 කියලා ගන්නෙ. 4 වර්ගය තමයි 16 කියලා ගන්නෙ. 3යි 4යි අතර ආයේ පූර්ණ සංඛ්‍යා නැති හින්දා 3 වර්ගමූලය 9 වෙන හින්දා 4 වර්ගමූලය 16 වෙන හින්දා මේ දෙක අතර ආයේ පූර්ණ සංඛ්‍යා නැති හින්දා මේ දෙක අතර කියන්නේ 16 9යි 16යි අතර සංඛ්‍යාවලට නම් එන්න පුළුවන්ද පූර්ණ සංඛ්‍යාවකින් වර්ගමූලයකට උත්තර. හ්ම්. කොහොමවත් වෙන්න බෑනේ නේද? එතකොට අපි මොකද්ද කරන්නේ? එතකොට අපිට සිද්ධ වෙනවා දශම ස්ථාන වලින් උත්තරයක් තියන්න. ඒ කියන්නේ 13 කියන එකේ 13 කියන එකේ වර්ගමූලය අනිවාර්යෙන් දශම ස්ථානකින් තමයි එන්නේ. අපි චුට්ටක් බලමු කොහොමද එන්නේ කියලා. මම වෙටි ගන්නවා. එකපාරට බලමු 3.5 ගුණ කිරීම 3.5 කීයද? 3.5 වර 3.5 කීයද? 25යි දෙක තුරයි 25යි ඊට පස්සේ කත් යනවා 12යි 12.25 උත්තරේ. කියන්නේ 3.5 වුණා 3.5 ගත්තොත් උත්තරය 12.25යි. 13 කියන එකට තාම ඇවිල්ලා නැහැ. අපි බලමු ආයේ 3.6 දාලා. 3.6 වාරයක් 3.6 කීයද? මම සෝ පැය 9යි දෙන්න 9යි 3.12යි 3.6 වරක් 3.6 අපිට 12.9යි 6 කියලා එනවා. 12.6 කියලා 3.6 වරක් 3.6 අපිට 12.9යි 6 කියලා එනවා. 12.9යි 6 කියලා 3.6 අපිට 12.9යි 6 කියලා එනවා. 12.9යි 6 කියලා 3.6 අපිට 12.9යි 6 කියලා එනවා. 12.9යි 6 කියලා 3.6 අපිට 12.9යි 6 කියලා එනවා. 12.9යි 6 කියලා 3.6 අපිට 12.9යි 6 කියලා එනවා. 12.9යි 6 කියලා 3.6 අපිට 12.9යි 6 කියලා එනවා. 12.9යි 6 කියලා 3.6 අපිට 12.9යි 6 කියලා එනවා. 12.9යි 6 කියලා 3.6 අපිට 12.9යි 6 කියලා එනවා. 12.9යි 6 කියලා 3.6 අපිට 12.9යි 6 කියලා එනවා. 12.9යි 6 කියලා 3.6 අපිට 12.9යි 6 කියලා එනවා. 12.9යි 6 කියලා 3.6 අපිට 12.9යි 6 කියලා එනවා. 12.9යි 6 කියලා 3.6 අපිට 12.9
පැහැදිලිද? ඊපස්සේ 3.7 අරන් බලමු. එක මං මේ හරියට ලියන්න. 3.7 වාරයක් 3.7 සමානයි කට 39යි 9 දාලා ම්, 9යි 9 පස්සේ 13යි. පැහැදිලිද? දැන් ඔයාලට දෙයක් පේනවද? මේ 3.6යි 3.7යි අතරේ තමයි 13 කියන අගය තියෙන්නේ. තේරුණාද? මෙන්න මේ දෙක අතරේ. මම මේ ටික වෙනම ලියා ගන්නද? නෑ කමන්නේ බෝඩ් එක පිරවන්නේ. මෙන්න මේ දෙක අතරේ නේද 13 කියන එක තියෙන්නේ. මෙන්න මේ දෙක අතරේ තමයි 13 කියන එකක්ම තියෙන්නේ. එතකොට 13 වර්ගමූලයට මේ දෙක අතරේ තමයි අනිවාර්ය අගයක් එන්නේ. ඊට පස්සේ අපිට හරියට මගයක් ගන්න බෑනේ. මොකද අපි ඔය තාම O level මට්ටමේ ඉඳලා අපිට දශම ස්ථාන දෙකකට යා දෙන්නේ නැහැ. මම හිතන්නේ එකට යා. එකට යා දෙන්නේ නැහැ. ඒ හින්දා අපි දශම ස්ථාන එකට තමයි බොහෝ දුරට උත්තර තියන්නේ. ඇත්තටම 13 වර්ගමූලය ගත්තොත් එන්නේ 3.6යි එකක් විතර එන්නේ. ඔව්. ඇත්තටම ගත්තොත් එන්නේ 3.6යි 1යි කියලා තමයි දශම ස්ථාන 10ක් විතර යන්න පුළුවන්. ඒත් නමුත් ඕලව මට්ටමේ හින්දා දශම ස්ථාන එකට වැටෙවුවාම හොඳ රෝම ඇති. අපි ඊගොල්ලෝ මොකද්ද කරන්න ඕනේ? අපි මෙහෙම ಗುಣ කර කර හොයා ගන්නවා. මුලින්ම කරන්න ඉස්සරහම ගන්නකො. ඊට පස්සේ හොයා ගන්න 13 කියන එක. 13 කියන එකෙන් 12.9යි 6ක් අඩු කරන්න උත්තරේ එන්නේ කීයද? ආයේ 13 කියන එකෙන් 13.6යි 9 කියන එකෙන් 13ක් අඩු කරන්න උත්තරේ කීයද එන්නේ? ආ මෙතන 100ක් මෙතෙන් 10ක් දාගත්තොත් 6 ඉඳලා 10ට 4යි. ඒකවල විතර ගන්න දශම දශම මුංගාදයි කරනවා. ඉතින් මෙතන ඩොංගන වස්සම නේයි නෝමෙන් මේක කෙලියම මේක බල දශම 6යි 9 කියලා එනවා. අඩුම ගයක් තියෙන්නේ මොකද්ද? එතකොට 13ට අඩුම දශම බිංදුවයි දශම බිංදුව දශම බිංදුවයි හතරද නැත්නම් බිංදුව දශම 6යි 9ද? පොඩිම සංඛ්‍යාව අඩුම පරතරයක් තියෙන්නේ දශම බිංදුවයි හතරද නැත්නම් දශම 6යි 9ද? මෙන්න මේකනේ. මෙන්න මේකනේ. මේක ගන්න බෑ. එතකොට අපිට 13 වර්ගමූලයේ විදියට මෙන්න මේක ගන්න පුළුවන්. කීයද? මේක කියන්නේ මේ 12.6යි 9 දෙන උත්තරේ 12.6 9 කොහොමද? 3.6 ගුණ කිරීම 3.6. එතකොට උත්තරේ 3.6. මම ආයෙ පැහැදිලි කරන්න. හරිද? ආයෙ පැහැදිලි කිරීමක් කරන්න උතර බලා ගන්න. අපිට
හැම පූර්ණ සංඛ්‍යාවකටම වර්ග සංඛ්‍යාවක් ගන්න පුළුවන්. උදාහරණයක් විදිහට 3 වර්ගය 9යි කියලා ගත්ත හැකි. 4 වර්ගය 16යි කියලා ගත්ත හැකි. හැබැයි 4යි 3යි අතර තියෙන සංඛ්‍යාවකට ගන්නකො. ඒ කියන්නේ හැම 3 වර්ගයේ 9යි කියලා ගත්ත හැකි. 4 වර්ගයේ 16 කියලා ගත්ත හැකි. 5 වර්ගය Tamanට ඕන නම් 25 කියලා ගත්ත හැකි. 6 වර්ගය 36යි, 7 වර්ගය 49යි, 8 වර්ගය 64යි කියලා හැම පූර්ණ සංඛ්‍යාවකටම වර්ගපදයක් ගන්න පුළුවන්. පැහැදිලිද? හැබැයි හැම වර්ගපද කියන්නේ මෙන්න මෙවුවා. 9, 16, 25